හලෙලූයා හලෙලූයා. අද ලෝකේ පවතින මිනි මැරුම් එම නැත්නම් මත්ද්‍රව්‍ය මේ දරුණු සියලු දේට වඩා උන්වහන්සේගේ යුක්තිය බලවත් බව දැනගන්න. කිසිම ලෙසකින් මේ ලෝකයේ පැවැත්ම අනුව කිසිම ලෙසකින් කිසිම කෙනෙකුට අපරාධයක් කරලා සැඟවිලා ඉන්න පුළුවන්කම ලැබෙනවද? නෑ. ඔවුන් වපුරන දේ ඔවුන්ට කපන්න සිද්ධ වෙනවමයි. මේ ලෝක 18 වෙනි පරිච්ඡේදයේ කියන මේ අධර්මිෂ්ඨ විනිශ්චයකාරයාගෙන් යුක්තිය ඉල්ලන මේ වැන්දබුවද දැනගෙන තිබ්බා යම් දෙයක්. මම ගිහිල්ලා මේ වැරදි මේ අධර්මිෂ්ඨ විනිශ්චයකාරයා වෙතට නැවත යෑමෙන් මොකද්ද මට සිද්ධ වෙන්නේ? මට අමාරුයි. නමුත් මම ඉල්ලන යුක්තිය ඊට වඩා බලවත්. ආමේන්. හලෙලූයා හලෙලූයා. එතකොට අපි මේ කියවන වචනේ අපි කියවලා මේක එලිදරව් අරගෙන මේ ලෝකේ මේ අවසාන කාලේ එහෙම නැතිනම් මේ දරුණු සමාජ රටාව තුල එහෙම නැත්නම් දරුණු ලේවැගිරීම් තියෙන මේ දේශයක මිනිමෙරුම් තියෙන දේශයක අපිට මේ යුක්තිය උදෙසා ජීවත් වෙන්න පුළුවන්. උන්වහන්සේගේ නාමය උදෙසා ජීවත් වෙන්න පුළුවන්. මොකද සියලු නාම වලට වඩා උන්වහන්සේගේ නාමය බලවත් නාමය නිසා. හalleluya හalleluya. ඒ නාමයෙන් අපි ජීවත් වෙන කල අපිට විරුද්ධව තියෙන සෑම කාරණාවක්ම ජය ගන්න පුළුවන් ශක්තිය, ධෛර්යය, බලය උන්වහන්සේගේ ආත්මයන්න් වහන්සේ තුල උන්වහන්සේ අපිට නිදහස් කරනවාමයි. අපිට ඒ දේ ලැබෙනකන් අපි මොනවද කරන්න ඕන? උන්වහන්සේ දිහා අපි බලාගෙන ඉන්න ඕන. අපි මිනිස්යන් දිහා නෙවෙයි බැලිය යුත්තේ. මිනිස්යන්ගෙන් නෙවෙයි උපකාරය බලාපොරොත්තු විය යුත්තේ. මිනිස්යන්ගේ පසුපස නෙවෙයි අපි යා යුත්තේ. අපි යන්න ඕන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පසුපසයි. අපි යේසුස් ක්‍රිස්තුස් වහන්සේවයි විශ්වාස කරන්න ඕන. අපි යේසුස් වහන්සේ උදෙසායි ජීවත් වෙන්න ඕන. අපි යේසුස් වහන්සේගේ නාමයෙන් යාඥා කරන්න ඕන. ඒ නාමය සියලු නාම වලට වඩා උසස් නාමය. ඒක ජීවමාන නාමය. ඒ නාමයෙන් ජීවත් වෙන ඔබත් මාත් සියලු දෙනා ආශිර්වාද ලද්දෝ මේ පොළවේ. මේ පොළවේ කොච්චර කරදරකාරී ප්‍රශ්න වියවුල් තිබුණත් අපි ජය ගන්නවා. ඇයි ඒකට හේතුව? අපි নমස්කාර කරන්නේ ජීවමාන දෙවි කෙනෙක්ව. හalleluya. උන්වහන්සේ මැරිලා 3 දිනකින් මලවුන්ගේ නැකිටලා මිනිස්යන්ට එලිදරව් වෙලා මිනිස්යන්ගේ ජීවිතවල මහත් බලවත් දෙයක් කරන පිණිස මිනිස්යන්ගේ පාපය ජීවිතවලින් අයින්ට කරලා පෞකාරයව උන්වහන්සේ පවිත්‍ර කරලා පෞකාරයට කරුණාව අනුග්‍රහය